අයිබෝන් යාළුවනේ හැමදාම වගේ අදත් අපේ සිනිවර්සල් YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ සාමාන්‍ය කතා වලින් සම්පූර්ණයෙන්ම වෙනස් බලන හැම තප්පරයක්ම කුතුහලයෙන් SPN නොහෙලා බලන්න පුළුවන් සුපිරිම මූවි එකක්. ඇත්තටම මේක හදවත කම්පා කරන වගේම ඇඟ හිරි වැටෙන අමුතුම අත්දැකීමක් දෙන ස්ටෝරියක්. ඉතින් ඒ සුපිරි ෆිල්ම් එක තමයි 2022 වර්ෂයේදී නිකුත් වුණු The Ledge කියන survival thriller ගණයට අයත් වෙන චිත්‍රපටය. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් තමන්ගේ හොඳම යාළුවව දරුණු විදිහට මරලා දාන හැටි ඇස් දෙකෙන්ම දකින්න කෙලී කියන තරුණිය ඒ සාක්ෂිත් අරගෙන මිනිමරුවන්ගෙන් පණ බේර ගන්න දුවනවා. හැබැයි ඇයට සිද්ධ වෙන්නේ කිසිම ආරක්ෂක උපකරණයක් නැතුව අඩි දහස් ගණනක් උස අනි කෙලින් පිහිටලා තියෙන දරුණු කන්දක් දිගේ ඉහළටම නගින්නයි. ඉතින් පහළ ඉඳන් ඇයව මරන්න මාන බලන මිනිමරුවන් කණ්ඩායමකට මුහුණ දෙමින් කන්දේ එල්ලීගෙන ඇය තමන්ගේ ජීවිතේ බේර ගන්න කරන මේ මාරාන්තික සටන ඇත්තෙන්ම කුතුහලයේ පිරුණු එකක්. ඉතින් කතාවේ නියම කුතුහලයේ අත්විඳින නම් චිත්‍රපටයේ අවසානයේත් එක්ව නරඹන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මොකද මේකේ හොඳම කොටස තියෙන්නේ අවසානයේදී. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ තවත් රසවත් චිත්‍රපට විස්තර දිගටම නරඹන්න කැමති නම් අපේ සිනේවර්සල් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ සුපිරිම ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා බලමු. අපේ කතාව ආරම්භ වෙද්දිම අපිට බලා ගන්න ලැබෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් ලස්සන දර්ශනීය කඳු පන්තියක්. ඒ තමයි ඩොලමයිට් කියන සුපිරි කඳු පන්තිය. ඉතින් මේ කඳු මුදුන් වලට නගින්න දක්ෂ කඳු නගින්නන් කට්ටියක් ලෑස්ති වෙනවා අපිට පේනවා. මේ ලස්සන පරිසරයේ මැද්දේ අපිට මුණ ගැහෙනවා හොඳම යාළුවෝ දෙන්නෙක්. ඒ තමයි කෙලී සහ සෝෆි. මේ දෙන්න මෙහෙට ඇවිත් තියෙන්නේ නිවාඩුවක් ගත කරන්නයි. ඉතින් මේ තරුණ කෙල්ලෝ දෙන්න පහුවදා උදෙන්ම ලොකු ගමනක් යන ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අඩි දසදහසක් විතර උස නගින්න ඉතාමත් අමාරු කෙලින්ම පිහිටලා තියෙන බෑවුම් සහිත කඳු පන්තියක් තරණය කරන්නයි මේ දෙන්න සැලසුම් කරන්නේ. කෙලී එයාගේ කඳු නගින්න ඕන කරන බඩු බාහිර ආදිය ලෑස්ති කරගන්න අතරතුර එයාගේ මාලේ ගලවලා ඒකේ තියෙන ලොකට් එක දිහා ගොඩක් හැංගීම් බරව බලාගෙන ඉන්නවා. මොකද ඒ ලොකට් එක දැක්කම ඇයට මතක් වෙන්නේ මියගිය තමන්ගේ පෙම්වතා එක්ක එකතු වෙලා කරපු කඳු තරණයක් ගැනයි. ඉතින් මේ වටිනා මතකයන් තමන්ගේ බෑග් එක ඇතුලේ පරිස්සමට තියෙනකොටම එතන තිබුණු නිස්කලංක පරිසරය එකපාරටම නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි හරිම ഘോഷාකාරී විදිහට කෑ ගහගෙන ජීප් එකකින් කොල්ලෝ 4 දෙනෙක් එතනට කඩා වැදීම. මේ සද්දෙට කෙල්ලෝ දෙන්නගේම අවධානය ඒ පැත්තට යොමු වෙනවා. මේ කොල්ලන්ගෙන් කෙනෙක් වන ජෝෂ් කියන කෙනා කෙලින්ම සෝෆි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්න අතර පොඩි ආකර්ෂණයක් නැත්නම් වෙනස්ම විදිහක බැඳීමක් ඇති වෙනවා වගේ අපිට පේනවා. ඊට පස්සේ වැඩි වෙලාවක් යන කලින් ජෝස් කෙල්ලන්ගේ කැබින් එකේ දොරට තට්ටු කරනවා. මමන් කවුද කියලා හඳුන්වලා දෙන ජෝෂ් සෝෆි එක ටිකක් නොහොබිනා විදිහට කතා කරන්න නැත්නම් ෆ්ලර්ට් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම එදා රැට තමන්ගේ යාළුවෝ එක්ක එකතු වෙලා බොන්න සහ විනෝද වෙන්න ලෑස්ති කරලා තියෙන පාටියකට මේ කෙල්ලෝ දෙන්නටම ආරාධනා කරනවා. හැබැයි සෝෆි මුලින්ම මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ ඒ කොල්ලෝ එක්ක වැඩි ආශ්‍රයකට යන්න එපා කියලා කෙලී දීපු උපදෙස් මතක් වුණ නිසායි. ඊට පස්සේ කතාවේ අපිට පෙන්වන්නේ ජෝස්ගේ යාළුවෝ ටික රහසින් කතා වෙන දර්ශනයක්. සැක් කියන යාළුවා කියනවා කඳු මුදුනට අලුතින් හිම වැටෙනවා කියලා. ප්‍රදේශවාසීන් අනතුරු අඟවලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ කන්ද නගින්න ඉන්නේ යාළගේ කණ්ඩායම විතරයි. මේ අතර යාළුවෝ කතා වෙනවා ජෝස් දැනටමත් විවාහ ගිවිසගෙන ඉන්න කෙනෙක් වෙලත් මේ විදිහට වෙනත් ගෑනු ළමයින්ට ලං වෙන්න හදන එක කොච්චර වැරදිද කියලා. ඉතින් ජෝස් ආයෙත් තමන්ගේ යාළුවෝ ළඟට ආවම එයා හරිම අප්‍රසන්න නොහොඹිනා විහිළු කරන්න පටන් ගන්නවා. මේ දේවල් නිසා ටේලර් කියන යාළුවා හුඟක් කේන්ති ගන්නවා අපිට බලා ගන්න පුළුවන්. මේ පොඩි සිද්ධියෙන්ම අපිට පැහැදිලි වෙනවා ජෝෂ් කියන්නේ හරිම ඉක්මනින් කේන්ති යන ප්‍රශ්න ඇති කරගන්න කැමති නරක ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඔය අතර කැබින් එක ඇතුළේ ඉන්න සෝෆි කෙලීට ගොඩක් බල කරනවා අර කොල්ලෝ එකම එක ඩ්‍රින්ක් එකක් හරි දාන්න යමු කියලා. හැබැයි යා පොරොන්දු වෙනවා ඉක්මනින් ආපහු එමු කියලා. ඉතින් සෝෆි දිගින් දිගටම බැගෑපත් වෙන නිසා අන්තිමේදී කෙලී ඒකට එකඟ වෙනවා. හැන්දෑව වෙනකොට හැමෝම ලස්සන ගිනිමැලයක් වටේට එකතු වෙලා ඉන්නවා. සෝෆි නම් හරිම සතුටින් හැමෝම එක්ක සුහදව කතා කරමින් ජෝස් ඇතුළු එයාගේ යාළුවන්ට විහිළු තහළු කරමින් ඉන්නවා. හැබැයි කෙලියේ කිසිම දෙයකට මැදිහත් වෙන්නේ නැතුව නිහඬව පසුබිමේ ඉඳගෙන එයාගේ වීදුරුවෙන් නුගුරක් බොමින් බලාගෙන ඉන්නවා. මේ කතාබහ අතරතුරේදී සෝෆි හරිම ආඩම්බරෙන් කියනවා එයයි කෙලී එකතු වෙලා මොන්ටේ ඇන්ටෙලාවෝ කඳු මුදුනට නගින්නයි ලෑස්ති වෙන්නේ කියලා. එතකොට ටේලර් කියනවා එයාලගේ කණ්ඩායමත් යන්න හිතාගෙන ඉන්නේ ඔය කන්දටම තමයි කියලා. හැබැයි කෙල්ලෝ දෙන්න නගින්න යන්නේ අතිශයින්ම භයානක කෙලින්ම පිහිටලා තියෙන බැවුම සහිත පැත්තෙන් කියලා සෝෆි කිව්වම මේ හැමෝම පුදුම වෙනවා. ඉතින් ටික වෙලාවක් මෙතන ගත කරපු කෙලී හිතනවා දැන් නිදාගන්න යන්න ඕනි කියලා. එයා යන්න නැගිනිනකොටම ජෝස් එකපාරටම කෙලීගේ අතින් තද කරලා අල්ලගෙන ඒව නවත්තන්න හදනවා. තමන්ගේ සීමාව ඉක්මවලා කරපු මේ නොහොඹිනා වැඩේ නිසා කෙලීට ලොකු අපහසුතාවයක් වගේම තරහක් ඇති වෙනවා. කොහොම හරි ජෝස් අතහරින්නේ අනිත් කොල්ලෝ ටික කෑ ගහලා එකට මැදිහත් වුණාට පස්සේ. කෙලී එතනින් ගියාට පස්සේ ජෝස් හරිම ලොකුවෙන් කියනවා හෙට යාලත් අර කෙල්ලෝ යන භයානක පාරෙන්ම උඩට නගිනවා කියලා. සෝෆි ඒකට hina වෙලා එයාට ඒ තරම් හයියක් නැහැ කියලාත් එයාලා අනිවාර්යෙන් ලේසි පාරෙන් යයි කියලාත් විහිළු කරනවා. ඉතින් යාළුවනේ මේ කතාවේ ඊළඟට සිද්ධ වෙන ලොකුම කලබලකාරී දේවල් ගැන දැනගන්න කලින් පොඩි වෙලාවක් අරන් මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ සහයෝගය මට ගොඩක් වටිනවා. ආපහු තමන්ගේ කැබින් එකට
ළඟට එන කෙලි එයාගේ පොඩි වීඩියෝ කැමරාව ඕන් කරලා මියගිය තමන්ගේ පෙම්වතා වෙන ලූකාගේ පරණ වීඩියෝවක් බලනවා. ඒ වීඩියෝ එකේ මේ දෙන හරිම සතුටින් කතා කරනවා. මේක ලූකා ඇන්ටෙලාව කන්ද නගින පස්වෙනි වතාව වුණාට කෙලිගේ පළමු වතාව කියලා. ඔය අතරේ කෙලීට අතීතය මතක් වෙනවා. එයයි සෝෆි කඳු නගින්න පුහුණු වෙන ජිම් එකකදී තමයි කෙලීට මුලින්ම ලූකාව මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් මේ මිහිරි වගේම දුක්බර අතීතය මතක් කරන කෙලීගේ හිත ගොඩක් හැඟීම්බර වෙනවා. බස් දෙකට කඳුළු පිරෙනවා. අන්තිමේදී අයට එහෙම්මම නිින්ද යනවා. මේ වෙලාවේ පිටතදී සෝෆි හොඳටම බීලා සැබෑ තත්වෙන් තොරව ජෝස් එක සමීප වෙන්න හදනවා. ඊට පස්සේ සෝෆි වොෂ්රූම් එකට යන්න කියලා එතනින් නැගිටලා යනවා. මේ වෙලාවේ ජෝස්ගේ යාළුවෝ ඔහුව පැත්තකට කරලා අනතුරු අඟවනවා තමන්ගේ සීමාව ඇතුලේ ඉන්න කියලා. මොකද ගෙදර යාගේ විවාහ ගිවිසගත් පෙම්වතිය වෙන එමි බලාගෙන ඉන්නවා කියලා මතක් කරනවා. හැබැයි අවවාද තුට්ටුවකටවත් මායිම් නොකරන ජෝස් hina වෙලා කියනවා තමන්ගේ ඉදිරි අවුරුදු 40ම එකම ගෑණියෙකුට කොටු වෙලා ඉන්න තමන්ට බෑ කියලා. ඊට පස්සේ යා හොරෙන්ම සෝෆි ගිය පැත්තට කලුවරේම යනවා. සෝෆි ආපහු එන්න හදනකොටම ජෝස් ඇයව කොටු කරගෙන ඇගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් කිස් කරන්න උත්සාහ කරනවා. සෝෆි දැඩිව කියනවා මේක නවත්තන්න කියලා. හැබැයි ජෝස්යේ කිසිම ඉල්ලීමක් ගණන් ගන්නේ නැතුව ප්‍රචණ්ඩ වෙනවා. කලින් ගිනිමැලේ ළඟදී සෝෆි තමන්ට කරපු විහිළු වලට තියෙන තරහත් එයා මේ වෙලාවේ පිට කරනවා. ඉතින් කැම්ප් එකේ ඉන අනිත් කොල්ලන්ට සෝෆිගේ බීතියෙන් පිරුණු කෑ ගැසීම් හොඳටම ඇහෙනවා. ජෝස් තමන්ට බලහත්කාරකම් කරන්න හදද්දී සෝෆි තමන්ගේ මුළු ශක්තියම දාලා ධෛර්ය සම්පන්නව සටන් කරනවා. තමන්ගේ නියපොතු වලින් ජෝස්ගේ මුහුණ හොඳටම හූරලා දානවා. මේ වෙලාවෙ මෙතෙන්ට දුවගෙන එන යාළුවෙක් කොහොම හරි ජෝස්ව ඇදලා ගන්නවා. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න සෝෆි තමන්ගේ පණ බේර ගන්න එතනින් දුවනවා. අනිත් කොල්ලොත් ඇය පස්සෙන් දුවන්නේ මේ සිද්ධිය පොලිසියට කියන්න එපා කියලා ඇයව පොරොන්දු කරගන්නයි. හැබැයි අවාසනාවකට මේ ලුහු බැඳීම මාරාන්තික අතකට හැරෙනවා. කොල්ලෝ ටික සෝෆිය වට කරගත්තම දැඩි කෝපෙන් ඉන්න ජෝස් ඇයව පස්සට තල්ලු කරලා දානවා. ඒකෙන් සෝෆි කෙලින්ම දරුණු ප්‍රපාතයකින් පහළට ඇද වැටෙනවා. පහළ තියෙන තියුණු ගල්පරයක් උඩට ඇද වැටෙන සෝෆිගේ කොන්දේ අස්ථි බිඳිලා ඇය අංශභාග තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඇයට තවමත් පණ තියෙනවා. මේ සද්දබද්ද නිසා කැබින් එකේ නිදාගෙන හිටපු කෙලි එකපාරටම හැරෙනවා. එයා එළියට ඇවිත් තමන්ගේ යාළුවව හෙව්වත් ගිනිමැලේ තිබුණු තැන කවුරුත් නැහැ. හැමතැනම පාළුයි. ඔය අතර බියෙන් ගැහෙමින් ඉන්න කොල්ලෝ හතර දෙනා බරපතල තුවාල ලබා ඉන්න සෝෆියව වට කරගෙන ඊළඟට කරන්න මොකද්ද කියලා තර්ක කරනවා. රේ කියන යාළුවා ඉක්මනින්ම තමන්ගේ ෆෝන් එක අරගෙන පොලිසියට කෝල් කරන්න හැදුවත් ජෝස් වහම මැදිහත් වෙලා ඒක නවත්තනවා. ජෝස් කියනවා පොලිසිය කවදාවත් එයාලා කියන දේ විශ්වාස කරන්නේ නැහැ කියලා. මොකද එයාගේ මූණේ තියෙන අලුත්ම නියපොතු සීරීම් එයාලට අහු වෙන නිසා. ඒ විතරක් නෙවෙයි සැග්ගේ අතේ විකපු ලකුණු තියෙනවා කියලත් සෝෆිගේ නියපොතු අස්සේ එයාලගේ DNA අනිවාර්යෙන්ම තියෙනවා කියලත් ජෝස් පෙන්නලා දෙනවා. යාළුවන්ගේ හිතේ තියෙන බය තමන්ගේ වාසියට හරව ගන්න ජෝස් සෝෆිව සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා එයාලව පොළඹවනවා. නැත්තම් හැමෝගෙම ජීවිත විනාශ වෙනවා කියලා එයා කියනවා. ඉතින් ඒ දරුණු අදහසින් යුතුව ජෝස් ලොකු ගලක් අරගෙන අසරණ සෝෆිගේ හිසට අනුකම්පාවක් නැතුව පහර දෙනවා. ඒ පහර දීමෙන් ඇගේ ජීවිතය එතනම අවසන් වෙනවා. මේ ඝාතනයෙන් පස්සේ ජෝස් ලේ තැවරුණු ගල බලහත්කාරයෙන්ම සැකේ අතර දීලා මියගේ සිරුරට නැවත පහර දෙන්න කියලා නියෝග කරනවා. කිසිම කෙනෙක් මේ රහස පිටතට නොකියන්න වග බලා ගන්න එයා බලෙන් වෙවුලන රේගේ දෑත් අල්ලාගෙන සෝෆිගේ ලේ ඒ දෑත්වල තවරනවා. ඒ විදිහට හැමෝම මේ සාපරාධී අපරාධයට හවුල්කාරයෝ කරගන්නවා. ඊට පස්සේ ජෝෂ් මේක වහන්න සැලසුමක් හදනවා. සෝෆිගේ නියපොතු අස්සේ තියෙන සාක්ෂි සුද්ධ කරලා බොඩිය ප්‍රපාතයෙන් පහළටම ඇදලා දාන්න එයා කියනවා. එතකොට කාටත් හිතෙන්නේ ඇයි බීලා තනියම රෑ කන්ද නගින්න ගිහින් වැටිලා මැරුණා කියලයි. හැබැයි මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ කෙලී හොරෙන්ම එතෙන්ට ඇවිත් මේ මුළු දරුණු අපරාධයම රහසිගත තැනක ඉඳන් බලාගෙන ඉන්නවා කියලා. තමන් ඉන්නේ ලොකු අනතුරක කියලා තේරුම් ගන්න කෙලී තමන්ගේ වීඩියෝ කැමරාව ඔන් කරලා මේ හැමදේම සාක්ෂි සහිතව රෙකෝඩ් කරගන්නවා. හැබැයි අවාසනාවන්ත විදියට මේ දරුණු සිදුවීම දැකලා බය වුණ කෙලීට එකපාරටම හුස්මක් හිර වෙලා වගේ සද්දයක් පිට වෙනවා. මේ සද්දෙට අර අපරාධකාරයෝ ටික ගැස්සිලා ඇයි ඉන්න පැත්ත බලනවා. එගේ අතේ කැමරාවක් තියෙනවා දකින ජෝස් අනිත් අයට කෑ ගහලා කියනවා. ඉතින් ඒ හැමෝම කෙලීව අල්ලගන්න පස්සෙන් දුවන්න පටන් ගන්නවා. කෙලී තමන්ගේ පණ බේර ගන්න අඳුරු කැලෑව ඇතුළට දුවලා හැංගෙන්න හදනකොට කොල්ලෝ ටික කැලෑව පුරාම විසිරලා ඇයව හොයනවා. හැබැයි පුදුමාකාර විදියට කෙලීට තමන්ගේ කැබින් එක ළඟටම දුවලා යන්න පුළුවන් වෙනවා. ඒ අතරේ ඇයට රේව මුණ ගැහෙනවා. තමන් කරපු අපරාධය ගැන ලොකු පසුතැවීමකින් ඉන්න රේ කෙලීට කිසිම කරදරයක් කරන්නේ නැතුව යන්න ඉඩ දෙනවා. කිසිම වෙලාවක් අපතේ නොහරින කෙලී තමන්ගේ කඳු නගින උපකරණ ටිකත් අරගෙන කෙලින්ම මොන්ටේ ඇන්ටෙලාවෝ කන්දේ බෑවුම දෙසට දුවනවා. ඇයි හිතනවා තමන්ට තියෙන කඳු නැගීමේ දක්ෂතාවය නිසා අත්දැකීම් නැති අර කොල්ලන්ට වඩා ඉක්මනින් කන්ද උඩට යන්න පුළුවන් වෙයි කියලා. කෙලී කන්ද නගින්න පටන් ගත්ත ගමන්ම අර කට්ටිය ඇයව දකිනවා. ඉතින් ටේලර් ඉක්මනින්ම කෙලී පස්සෙන් කන්ද උඩට නගින්න පටන් ගන්නවා. එයාට කෙලී තරම් වේගෙන් යන්න බැරි වුණත් අවස්ථා කීපයකදීම එයා කෙලීට ගොඩක්ම ළඟටම එනවා. තමන්ගේ පණ බේර ගන්න තියෙන දැඩි උවමනාව නිසා කෙලී තමන්ගේ බූට් සපත්තුවෙන් ටේලර්ට පයින් ගහනවා. ඒ පහරින් ටේලර්ගේ අත ගිලිහිලා
එයා කෙලින්ම පහළට ඇද වැටෙනවා. පහළට වැටෙන වැටිල්ලට එයාගේ කකුල දරුණු විදිහට කැඩී යනවා. කොච්චර දරුණුද කියනවා නම් එයාගේ කකුලේ ඇටය මස් පසාරු කරගෙන එළියට එනවා. ඉතින් ටේලර් වේදනාවෙන් කෑ ගහන්න පටන් ගන්නවා. මේක දැකලා කේන්ති ගිය ජෝස් කෙලියට කෑ ගහලා තර්ජනය කරනවා තමන් ඇය පස්සෙන් එනවාමයි කියලා. ඉතින් මේ කොල්ලෝ ටිකට සිද්ධ වෙනවා තුවාලුණු තමන්ගේ යාළුවව කර තියාගෙන අපහු යාළගේ නවාතැනට යන්න. හැබැයි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනව වෙනුවට කිසිම හදවතක් නැති ජෝෂ් කරන්නේ ටේලර්ට වේදනානාශක පෙති කීපයක් දෙන එක විතරයි. මේ වෙනකොට මේක ජීවිතයත් මරණයත් අතර සරණක් වෙලා ඉවරයි. හැබැයි කෙලි කියන්නේ ලේසියෙන් පරාජය පිළිගන්න කෙල්ලෙක් නෙවෙයි. හන්ද පාමුලදී මේ කට්ටියට කෙලිගේ ෆෝන් එක හම්බ වෙනවා. ඒක ඇගේ සාක්කුවෙන් ගිලිහිලා වැටුණු එකක්. ඒක සාක්කුවට දාගෙන ජෝෂ් අනිත් අයට උපකරණ ලෑස්ති කරගන්න කියලා එයා ආපහු කැබින් එක පැත්තට දුවනවා. මේ වෙලාවේ රේ සහ සැක් තනියම කතා කරනවා. රේ තමන් කරපු දේ ගැන හිතලා මානසිකව හොඳටම වැටිලා ඉන්නේ. රේව පාලනය කරගන්න හිතන සැක් එයාලගේ පැරණි යාළුකම් මතක් කරනවා. එයාලා 3 වසරේ ඉඳන් හොඳම යාළුවෝ කියලාත් රේට කරදර කරපු කෙනෙක්ට එයාලා කරපු දේත් මතක් කරලා දෙනවා. ඉතින් රේට හැමදේම හංගලා නිහඬව ඉන්න කියලා සැක් බල කරනවා. හැබැයි ජෝස් ආපහු එන්න පරක් වෙන නිසා සැක් ඔහුව හොයාගෙන යනවා. ඒ වෙලාවේ ජෝස් කැබින් එකෙන් කලබලෙන් දුවගෙන එනවා. සැක් දකිනවා. මම එනකන් ඉන්නේ නැතුව ගියේ එක ගැන පොඩ්ඩක් කේන්ති ගියත් සැක් ජෝස් එක එකතු වෙලා කෙලිව අල්ලගන්න ආයෙත් කන්ද පැත්තට යනවා. කන්දේ කුඩා බෑවුමක ඉන්න කෙලි තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා ලූකා ඇයට දීපු උපදෙස් මතක් කරගන්නවා. ලූකා එදා කියලා තියෙන්නේ කඳු නැගීම කියන්නේ හරියටම චෙස් ක්‍රීඩාවක් වගේ කියලා. එතෙන්දි ශාරීරික ශක්තියට වඩා වැදගත් වෙන්නේ බුද්ධිමත් සැලසුම් කියලා කෙලිට මතක් වෙනවා. ඉතින් මේ උපදෙස් හිතර ගන්න කෙලි තමන්ගේ මැප් එක අරගෙන ඊළඟට යන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. හැබැයි අර අපරාධකාරයෝ ටික දරුණු උපකරණත් එක්ක ඇය පස්සෙම එන නිසා එතන තියෙන්නේ ලොකු කුතුහලයක්. කන්ද නගින අතරතුරේ කෙලිට තවත් ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි යගේ නිරාවරණය වුණු අත උඩින් සර්පයෙක් ඇදිලා යන එක. කඳු බිත්තියේ එල්ලිලා ඉන්න කෙලි තමන්ගේ මුළු ආත්ම ශක්තියම පාවිච්චි කරලා කිසිම සද්දයක් නොකර සර්පයා යනකම්ම ගලක් වගේ නොසෙල්වී ඉන්නවා. ඉතින් සර්පයා ගියාට පස්සේ තමයි ඇයට හුස්මක් ගන්නවත් පුළුවන් වෙන්නේ. කෙලි අත්වැසුම් නැතුව කන්ද නගින නිසා රළු ගල් වලට ඇතිල්ලීමෙන් ඇගේ අත් තුවාල වෙලා ලේ ගලමින් නිල් පැහැ ගැන්වෙන්න පටන් ගන්නවා. වතුර උගුරක් බොන්න හදනකොට ඇගේ අතින් වතුර බෝතලේ ගිලිහිලා පහළ ප්‍රපාතයට වැටෙනවා. මේක උඩින් ඉඳන් බලාගෙන ඉන්න ජෝස් ඇයට hina වෙවි තමන්ගේ වතුර බෝතලයෙන් බොමින් ඇයට සමච්චල් කරනවා. එතනින් නොනැවති ජෝස් ඇගේ ෆෝන් එකෙන් සෝෂල් මීඩියා ගිණුමට ස්ටේටස් පවා අප්ඩේට් කරනවා. හැබැයි කෙලි මේ මානසික වද හිංසාවන් ගණන් ගන්නේ නැතුව තමන්ගේ දෑත්වල චෝක් පවුඩර් තවරගෙන නැවතත් කන්ද නගින්න පටන් ගන්නවා. තවත් ඉහළට යද්දී කෙලිට පේනවා කන්ද එල්ලිලා තියෙන ලණුව. හැබැයි ඒක තියෙන්නේ ඇයට අල්ලගන්න බැරි තරම ඈතින්. ඉතින් කෙලි ඉක්මනින්ම තමන්ගේ බෑග් එකේ තිබුණු හීනි කම්බියක් අරගෙන ලූකායට කියලා දීපු ක්‍රමයකට කොක්කක් හදාගෙන ඒ ලණුව ඇදලා ගන්නවා. ඒ විදිහට ඒ භයානක කොටස පසු කරනවා. හැබැයි ජෝස් ඇතුළු කට්ටිය ලේසි පාරකින් ඇයට වඩා ඉහළට ගිහින් ඉන්නවා. කෙලි හිතාමතාම අතිශය දුෂ්කර බෑවුමක් නගින්නේ අර කට්ටියට තමන් ළඟට එන්න තියෙන ඉඩකඩ අහුරන්නයි. ටික වෙලාවකට පස්සේ කෙලිට කන්දේ කුඩා තැනක අතහැර දමා තිබුණු පරණ කුඩාරමක් හම්බ වෙනවා. ඇය ඒක ඇතුළට ගිහින් පොඩි විවේකයක් ගන්නවා. හැබැයි ජෝස් ඇතුළු කල්ලිය කෙලිට උඩින් කැම්ප් එක ගහගෙන ඇගේ පාර සම්පූර්ණයෙන්ම වහලා දානවා. තමන් කරපු අපරාධයේ සාක්ෂි තියෙන වීඩියෝ කැමරාව ගන්න හිතන ජෝස් ලණුවක් පහළට දාලා කියනවා කැමරාවේ එකට ගැට ගැහුවොත් ඇයට කිසිම හානියක් නොකර යන්න දෙනවා කියලා. හැබැයි කෙලි මේ මිනිමරුව විශ්වාස කරන්නේ නැහැ. ඇය කැමරාව වෙනුවට ජෝස්ට සමච්චල් කරලා ලියපු ලියුමක් ලණුවේ ගැට ගහලා උඩට යවනවා. මේක දැකලා ජෝස්ට හොඳටම කේන්ති යනවා. යන්න පාරක් නැති නිසා කෙලිට සිද්ධ වෙනවා ඒ සීතල රෑ කන්දේ ගත කරන්න. පරණ කුඩාරම ආස්සේ හොයන ඇයට තියුණු කුඩා උල් ආයුධයක් හම්බ වෙනවා. ඇය ඒක තමන්ගේ ආරක්ෂාවට ළඟ තියාගන්නවා. කුඩාරම කොහොම හරි හදාගන්න ඇය පොඩ්ඩක් විවේකගෙන වතුර ටිකක් බීලා කෑම ටිකක් කනවා. ඔය අතරේ අපිට ඇගේ අතීතයේ ලොකු ශෝකජනක කතාවක් බලා ගන්න පුළුවන් වෙනවා. මීට හරියටම අවුරුද්දකට කලින් කෙලි තමන්ගේ පෙම්වතා ලූකා එක්ක මේ කන්දටම ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ ලූකායට නොකියා ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න ලෑස්ති කරලායි තිබුණේ. ඒ තමයි කන්ද මුදුනේදී ඇයට විවාහ යෝජනාවක් ගේන එක. හැබැයි අවාසනාවන්ත විදිහට ලූකාගේ කකුල ලිස්සලා එයා පහළට වැටිලා මිය යනවා. මේ සිදුවීම නිසා කෙලි දැඩි කම්පනයකට පත් වෙලා හිටියේ. යාළුවනේ ආපහු වර්තමානයට ආවොත් කෙලි නිදා ගන්න ලෑස්ති වෙනකොටම ජෝෂ් බෑග් එකට ගල් පුරවලා කෙලිගේ කුඩාරම උඩට අතාරිනවා. හැබැයි ඇගේ වේගවත් බව නිසා ඇය ඒකෙන් බේරෙනවා. රෑ මැදදී සැක් හොරෙන්ම ලණුවක ආධාරයෙන් පහළට ඇවිත් කෙලිට පහර දෙන්න හදනවා. ඔහු කෙලිව බලහත්කාරයෙන් අල්ල ගන්න හදද්දී කෙලි තමන් ළඟ තිබුණු තියුණු ආයුධයකින් සැක්ට ඇනලා දානවා. මේ සටන අතරතුරේදී දෙන්නම කුඩාරමෙන් එළියට විසි වෙලා ලණුවේ එල්ලිලා පහසේ දෝලණය වෙනවා. උඩ ඉන්න රේ සහ ජෝෂ් මේ ලණුව උඩට අදිනවා. හැබැයි ජෝෂ් කෙලිගේ බෙල්ලේ තියෙන ලොකට් එක ගන්න හදද්දී කෙලි තමන්ගේ පිහියෙන් ලණුව කපලා දානවා. වාසනාවකට වැටෙන අනතුරේදී ඇගේ දෑත් කුඩාරමේ ඉතිරි කොටස් වලින් යන්තමින් අල්ල ගන්න නිසා ඇය බේරෙනවා. හැබැයි දැන් කුඩාරම
සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන නිසා ඇයට මුළු රෑම දරුණු සීතලේ ගැහිමින් ගත කරන්න සිද්ධ වෙනවා. ඇය තමන්ගේ වීඩියෝ කැමරාව තියෙන බෑග් එක පරිස්සම් කරගත්තත් ඇගේ ලොකට් එක දැන් තියෙන ජෝෂ් ගාවයි. ඒ වගේම කෙලිගේ ෆෝන් එක පරීක්ෂා කරන ජෝෂ් ඇගේ අතීත කතාව සම්පූර්ණයෙන්ම දැනගන්නවා. කෙලි යනපු පහරින් ලේ ගලමින් වේදනාවෙන් ඉන්න සැක් තමන්ට උදව් කරන්න කියලා ජෝෂ්ගෙන් ඉල්ලනවා. රේත් ඒකට එකඟ වෙනවා. ඉතින් එයාලව රවට්ටන්න හිතන ජෝෂ් පොලිසියට කෝල් එකක් ගන්නවා වගේ බොරුවට රඟපානවා. එදාට නිදාගන්න වෙලාවේදී සැක් රහසින් රේට කියනවා ජෝෂ් බොරු කරන්න කියලා. මොකද ජෝෂ් ඇත්තටම කෝල් එකක් ගත්තේ නැහැ කියලත් කලින් කැබින් එකෙන් එනකොට ජෝෂ් ලොකු බයකින් හිටියා කියලත් සැක්ට මතකයි. සැක් සැක කරනවා ජෝෂ් තුවාල වුණු ටේලව මරලා දැම්මද කියලා. මොකද ටේලර් පොලිසියට හැමදේම කියයි කියලා බයට. බය වුණු යාළුවෝ දෙන්න හොරෙන්ම ජෝෂ්ගේ අත්අොල්ලෝසුවේ තියෙන හදිසි අනතුරු සංඥාව ක්‍රියාත්මක කරනවා. හැබැයි ජෝෂ්ට හැරිලා ඒක අහුවෙනවා. එයා ආයෙත් සැරයක් දරුණු විදිහට තර්ජනය කරලා එයාලව නිදාගන්න යවනවා. ටික වේලාවකට පස්සේ තුවාල වෙලා ඉන්න සැක් මුත්‍රා කරන්න කියලා නැගිටලා යනවා. ඒ වෙලාවේ හොරෙන් මෙන ජෝස් සැක්ගේ ඔළුවට ගලකින් ගහලා ඌව ප්‍රපාතයෙන් පහළට තල්ලු කරලා දානවා. ඔය අතර කෙලි මේ මුළු මිනි මැරුමම තමන්ගේ ඇස් දෙකෙන්ම බලාගෙන ඉන්නවා. රේ ඇහැරුණාම ජෝස් බොරුවක් කියනවා සැක්ව ආපහු කැබින් එකට යවුවා කියලා. තමන් ඉන්න අනතුර තේරුම් ගන්න රේ ජෝස් එකඟ කරගන්නවා තමන් කෙලි ඉන්න තැනට ගිහින් ඇගෙන් කැමරාව ඉල්ල ගන්නම් කියලා. ඉතින් රේ කෙලි ඉන්න තැනට ඇවිත් ඇයට කැම ටිකක් දෙන ගමන් සෝෆිගේ මරණයට තමන් දායක වුණු එක ගැන අඬමින් සමාව ඉල්ලනවා. එයා කෙලිගෙන් ඉල්ලනවා කැමරාව දෙන්න කියලා. එතකොට ජෝස්ට බොරු කියලා කෙලිව බේරලා යවන්න පුළුවන් කියලා රේ පොරොන්දු වෙනවා. හැබැයි කෙලි රේගේ ඒ බලාපොරොත්තුව සුන් කරමින් පවසනවා ජෝස් දැන් සැක්ව මරලා දැම්මා කියලා. මොකද සැක්ගේ සිරුර තමන් ඉදිරියෙන්ම පහළට වැටෙනවා ඇය දැක්කා. රේ මේක මුලින් විශ්වාස නොකලත් ජෝස් එයාලා දෙන්නවම මරන්නයි හදලා තියෙන්නේ කියලා කෙලි පැහැදිලි කරනවා. ඉතින් කොහොම හරි රේ ආපහු උඩට ගිහින් කැමරාව ජෝස්ට දෙනවා. හැබැයි කැමරාව පරීක්ෂා කරන ජෝස් දකිනවා ඒකේ මෙමරි කාඩ් එක නැහැ කියලා. ඔය අතරේ සැක හිතුන රේ ටේලර්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. එතකොට ටේලර්ගේ රින්ගින් ටෝන් එක ඇහෙන්නේ ජෝස්ගේ ජැකට් සාක්කුවෙන්. රේ බයෙන් ගැහෙන්න පටන් ගන්නවා. ජෝස් කරපු හැම අපරාධයක්ම අහුණාට පස්සේ දෙන්න අතරේ ලොකු සරණක් ඇති වෙනවා. හැබැයි ශාරීරිකව ශක්තිමත් ජෝස් රේව මෙල්ල කරලා ඔහුව පන පිටින් ගිනි තියලා මරලා දානවා. තමන්ගේ යාළුවෝ හැමෝම මරපු ජෝස්ට දැන් ඉතුරු වෙලා ඉන්නේ කෙලි විතරයි. මේ අතරේ පහළ ඉන්න කෙලි තමන්ගේ වැටුණු පිහිය ළඟ තියෙන බෑවුමක තියෙනවා දැකලා ඒක ගන්න හදනවා. පිහිය අල්ලන්න හදනකොටම ඇය දකිනවා එතන ඉන්න විෂ සහිත සර්පයෙක්. මේක දැක්කම ඇයට ලොකු උපක්‍රමශීලී අදහසක් එනවා. ඔය අතරේ ජෝෂ් ආයුධත් එක්ක කෙලිව මරන්න පහළට බහිනවා. කෙලි ඉන්න තැනට ඇවිත් ජෝෂ් දැඩි වහනවා අර මෙමරි කාඩ් එක තියෙන්නේ කොහෙද කියලා. කෙලි උපක්‍රමශීලීව ජෝෂ් රවට්ටලා ගලාස්සේ තියෙන කුඩා සිදුරක් පෙන්නලා ඒක ඇතුලේ මෙමරි කාඩ් එක තියෙනවා කියලා කියනවා. ඉතින් තණ්හාවෙන් පිරුණු ජෝෂ් ඒ සිදුරට අත දාපු සැනින් එතන හිටපු විෂ සර්පයා ජෝෂ්ගේ අත හබලා දානවා. විෂ ශරීරගත වෙලා දරුණු වේදනාවකින් ඉන්න ජෝෂ් කෙලිට දරුණු විදියට පහර දෙන්න හදනවා. තමන්ගේ අවසාන ශක්තියත් යොදවලා කෙලි ජෝස් එක සරන් කරලා ජය ගන්නවා. සටන අවසානයේදී ජෝස් කන්දෙන් ලිසලා වැටිලා එක ගලක යාන්තමින් එල්ලලා ඉන්නවා. කෙලි එතනට ඇවිත් ජෝස්ගෙන් තමන්ගේ ලොකට් එක ආපහු ගන්නවා. ජෝස් උදව් ඉල්ලුවත් කෙලි ඔහුට උදව් කරන්නේ නැහැ. අන්තිමේදී ජෝස්ගේ අත ගිලිහිලා එයා පහළට වැටිලා මිය යනවා. මේ භයානක අත්දැකීම අවසන් වුණු එක ගැන කෙලිගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. තමන්ගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව හා සාක්ෂි සහිත මෙමරි කාඩ් එකත් ළඟ තියාගන්න ඇය ආයෙත් කන්ද නගින්න පටන් ගන්නවා. කතාවේ අවසාන දර්ශනයෙන් අපිට පේන්නේ ඇය සාර්ථකව මොන්ටේ ඇන්ටෙලාෝ කඳු මුදුනට නැගලා ලූකා එක්ක දැකපු ඒ හීනේ හැබෑ කරගන්නවා. ඉතින් ලස්සන උදෑසන හිරු කිරණ කඳු මුදුනට වැටෙද්දි මේ චිත්‍රපටය අවසන් වෙනවා. ඉතින් යාළුවනේ මේ සුපිරි සර්වයිවල් ත්‍රිලර් ෆිල්ම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා තවත් මේ වගේ සුපිරි වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය!